මම රංජිත් සුබසිංහ මම ඇත්තටම මම පටන් ගත්තේ ඉංජිනේරුවෙක් විදියට මම ක්වොලිෆයිඩ් ඉංජිනේර් කෙනෙක්. මම වැඩ කරා එතන ගණනාවක මගේ සිග්නිෆිකන්ට් වැදගත් සඳහන් කරන්න වැදගත් කියලා මම හිතනවා. මම මොබිටෙල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී විදියට වැඩ කරලා තියෙනවා. ටෙලිකොම් ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයෙක් විදියට සහ ටෙලිකොම් ආයතනයේ පටන් ගත්ත විශ්වවිද්‍යාලයේ ෆවුන්ඩර් විදියට වැඩ කළා. මගේ කාලය මම ගත කරලා තියෙනවා. ඊට අමතරව මම රාජ්‍ය සේවයේ අමාත්‍යාංශ ලේකම් කෙනෙක් විදියට කටයුතු කරලා තියෙනවා. සෝ මම හිතනවා අධ්‍යාපනය ගැන සහ ළමයන්ගේ අනාගතය ගැන කතා කරන්න මට යම් කිසි අත්දැකීමක් තියෙනවා කියලා. උසස් පෙළින් පසු කළ යුත්තේ කුමක්ද? මම හිතන්නේ වැදගත් ප්‍රශ්නයකට වැඩිය මම හිතන්නේ A level කරපු ළමයෙකුගේ ජීවිතේට තියෙන්න පුළුවන් වැදගත්ම ප්‍රශ්න. මම ඒක වැදගත්ම ප්‍රශ්නය නිසා මම හිතනවා ඒකට ඒ අවශ්‍ය ප්‍රමාණයට අවධානය යොමු කරන්න ඕනේ සහ ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනේ. කවුරු හරි ෆලෝ කරන්නේ නැතුව යාළුවෙක් කරන නිසා මම මේක කරනවා කියලා කරන්නේ නැතුව දෙමව්පියෝ කියන නිසා මම මේ විදියට උසස් අධ්‍යාපනය කරනවා කියලා කියන්නේ නැතුව මට මොනවද හොඳටම දැනෙන්නේ සහ මට මගේ ජීවිතයේ අනාගතේ මොන විදියට ගත කළ යුතුද කියන එක ගැන අවබෝධයක් ඇතුව ඔබම තීරණය කරන එක තමයි මේකේ වැදගත්. ඉතින් මම හිතනවා ඒක වෙනුවෙන් පොඩ්ඩක් නෙමෙයි දැනුවත්ව මහන්සි වෙන්න ඕනේ, අධ්‍යයනය කරන්න ඕනේ අනාගතයේ මොන වගේ වේද, කොයි වගේ ඉන්ඩස්ට්‍රි එකකද අපිට රස්සාව කරන්න තියෙන්නේ, ලෝකය මොන වගේ වෙලා තියෙද. මොකද ඒක හරි වැදගත්. මම හිතන්නේ අපි තවදුරටත් ලංකාව ගැන හිතලා අනාගතයේ තීරණ ගත යුතු නෑ. ලෝකයේත් එක්ක යන රටවිට්ටාවක ලෝකයේ දිහා බලලායි තීන්දුව ගත යුත්තේ. ඒක නිසා අපි හිතමු අවුරුදු 5කින් 2030 දී ලෝකයේ මොන වගේද, ලෝකයේ ඉන්ඩස්ට්‍රි එක මොන වගේ ස්කිල්ස්ද බලාපොරොත්තු වෙන්නේ කියන ඒවා අධ්‍යයනය කරලා ඒකට ගැළපෙන දේවල් මේ අවුරුදු ඉදිරි අධ්‍යාපන කටයුතු කරන්න ප්ලෑන් කරන එක තමයි මම හිතන්නේ වැදගත්. ඉතින් මේක ගැන චුට්ටි පැහැදිලි කිරීමක් කරොත් මම හිතනවා අපි හැමෝම දන්නවා අපේ අධ්‍යාපන ක්‍රමය හැදිලා තිබුණේ මේ ශිල්ප සහ ශාස්ත්‍ර කියන එක. يعني ශිල්ප ශාස්ත්‍ර එහෙම නැත්නම් SIPS 4 කියන එක. අධ්‍යාපනය මූලිකව ගත්තොත් ශිල්ප සහ ශාස්ත්‍ර කියන දෙකේ එකතුවක්. දැන් නමුත් කනගාටුදායක තත්ත්වය තමයි මේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගත්තාම අපි මේ ශිල්ප කියන කොටස සම්පූර්ණයෙන්ම අමතක කරලා ශාස්ත්‍ර කියන කොටසෙත් එක්තරා පොඩි කොටසකට අවධානය යොමු කරලා විභාග පාස් වීමේ අවශ්‍යතාවයට ශාස්ත්‍ර ඉගෙන ගන්න තැනටපත් වෙලා තියෙනවා. එහෙමත් නැත්නම් අපි ඇත්තටම අර ශාස්ත්‍රය ධාරණය කරගන්නේ නැතුව ශාස්ත්‍රයක් තියෙන බව විතරක් ඉගෙන ගන්න තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා වැදගත්ම දේ තමයි මේ ශිල්ප කියන කොටස. ඒ කියන්නේ මේක ශාස්ත්‍රය අපි ඉගෙන ගන්නේ යම්කිසි ශිල්පයක යෙදෙන්න. ඒක අපි කතා කරන දැන් කරන්ට් කොන්ටෙක්ස්ට් එකට ගෙනාවොත් නැත්නම් වර්තමානයට ගෙනාවොත් අපිට පුළුවන් වෙන්න ඕනේ මොකක් හරි ප්‍රොෆෙෂන් එකක යෙදෙන්න. අපි ඉංජිනේරුවෙක් හරි, වෛද්‍යවරයෙක් හරි, සොෆ්ට්වෙයාර් ප්‍රොෆෙෂනල් කෙනෙක් හරි, ලෝයර් කෙනෙක් හරි ඒක වෘත්තීය. එතකොට මේ වෘත්තීයක යෙදෙන්න ඕනේ ස්කිල් එක ශාස්ත්‍රයට සමාන්තරව අපි ඉගෙන ගන්න ඕනේ. එතකොට මේ වෘත්තියක යෙදෙන්න ඕනේ ස්කිල්ස් ශාස්ත්‍රයෙන් ගන්න ඒවාට අමතරව තව ස්කිල්ස් ගොඩක් තියෙන්න ඕනේ. ඒකට මේ ස්කිල්ස් ටික අපි කොහොමද පැරලලි ඩෙවලොප් කරගන්නේ කියන එකත් මම හිතන්නේ මේ තමන්ගේ අධ්‍යාපනය උසස් අධ්‍යාපනය ගැන හිතන A level ළමයි සවිඥානිකව හිතලා තීරණ ගත යුතු වෙලාවක්. ඉතින් මේ දෙකට අමතරව මම හිතන්නේ මේ වර්තමාන සමාජයේ වැදගත් sannivedana කුසලතාවය නැත්නම් communication skills කියන එක. මොකද තමන් දන්න දේ සහ
තමන් ඒ දේ දන්නා බවත් තමන්ගේ හැකියාව ගැනත් අපිට තමන් කරන දේ ගැනත් හරියට පැහැදිලි කිරීමක් කරන්න බැරි වුණොත් තමන් ඉගෙනගෙන තිබෙන එකේ ප්‍රයෝජනයක් නැති වෙනවා. ඒ කියන්නේ තමන්ව දැනගෙන සිටීමෙන් ප්‍රයෝජනයක් නැහැ. ඒක අපිට පුළුවන් වෙනවනේ තව පාර්ශවයකට දැනුවත් කරන්න. ඉතින් මම හිතන්නේ ඔය ස්කිල්ස් තුනම ඩෙවලොප් කරගන්න ක්‍රමවේදයක් හදාගන්න පුළුවන් නම් මේ උසස් අධ්‍යාපනය ලබන්න බලාපොරොත්තු වෙන ළමයින්ට මම හිතනවා ඒක තමයි මේ වෙලාවේ හැමෝම තීරණය ගන්න කලින් තීරණය කළ යුත්තේ.